අපි අද හදමු හොඳ ක්වොලිටි පිට්සා එකක්. බලමු මේකට මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා ඉවරලා. ඉන්ග්‍රීඩියන්ට්ස් පහක් වුණා වෙනවා. පිටි ග්‍රෑම් 500යි. සෝල් ග්‍රෑම් 8යි. ඊස් ග්‍රෑම් 4යි. අපිට අවශ්‍ය වෙන ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් සමග වෝටර්. මේක හදන්න බලමු. අපි දැන් මේ සෝල්ට් ඉස්සෙල්ලාම පිටියකට දාලා කවලම් කරගන්නවා. මොකද ඊස් සමග සෝල්ට් දාන්නේ නැහැ. මොකද ප්‍රතික්‍රියාව අදාළ වෙනවා ඊස් ටු ඊස් සෝල්ට් එකට දැම්මොත්. රයිට්. අපි දැන් හොඳට කවලම් කරගත්ත සෝල්ට් එකයි පිටි එකයි අතර තුන අපි දිය කරගත්ත මේ ඊස් සමග වතුර ටික අපි ඇඩ් කරගමු. දැන් මේ විදිහට ඩෝ එක අනා ගන්නවා. ඔලිව් ඔයිල් ස්වල්පයක් දා ගන්නවා ඒකම. දැන් අපි අවශ්‍ය තරමට අපි වතුර ටික ටික ඇඩ් කරගමු. අනාගත ඩෝ එක අපි හොඳට නීට් කරගන්න ඕනේ. මේ විදිහට. මේ ඩෝ එක හොඳට නීට් කරගත්තා. මේ විදිහට. හරි. දැන් අපි ඒකට ඔයිල් ටික බෝල් එකකට කාලා මේ විදිහට වහලා තියන්න ඕනේ. හරි. මේ විදිහට අපි හදාගත්ත ඩෝ එක අපිට හොඳ පිට්සා එකක් ගන්න නම් අපි ඕවර්නයිට් තියන්න ඕනේ චිලර් එකේ පහුවෙනි දවසේ යූස් කරන්න. හරි. ඊළඟ ස්ටෙප් එක තමයි පිට්සා සෝස් එක හදාගන්න හැටි. පිට්සා සෝස් එක හදන්න ඉස්සෙල්ලා අපි ටොමැටෝ ටික බෝයිල් කරගන්න ඕනේ. ඒක අපි දැන් බොයිල් කරගත්ත ටොමැටෝ එක මම හිතන්නේ හොඳට මේක බොයිල් වෙලා තියෙනවා. අපිට ස්කින් එක ගලවන්න විතරයි තියෙන්නේ. සෝස් එක හදා ගන්න තමයි අපිට මේකේ ස්කින් එක ගලවලා දැන් මේ විදිහට ස්කින් එක ගලව ගමු. ටොමැටෝ වල ස්කින් එක අයින් කරගෙන දැන් තියෙන සෝස් එක හදන්න. දැන් අපිට සෝස් එක හදන්න තියෙන්නේ පිට්සා සෝස් එක හදන්න ඉස්සෙල්ලා අපිට අවශ්‍ය වෙනවා chop onion, chop garlic, tomato puree and olive oil, some rosemary, some basil leaves, tarragon. Hari. And salt and pepper. Seasoning කරන්න. හරි. අපි දැන් ඉස්සෙල්ලාම අපි රත්විච්ච pan එකට olive oil ටික දාගමු. මේක හොඳට අපි සෝත කරගන්න ඕනේ. හොඳට කුක් කරගන්න ඕනේ. දැන් මේ විදිහට ලයිට් බ්‍රවුන් කරගත්ත මේ අනියන් ගාලික් එකට අපි දැන් දාන්න ඕනේ අපි ස්කින් එක අයින් කරගත්ත ටොමැටෝ ටික. මේ විදිහට අපි දැන් ටොමැටෝ ටික එකතු කරගන්නවා. මේ විදිහට දැන් ඇඩ් කරගන්නවා රෝස්මරි ස්වල්පයක්, basil leaves ස්වල්පයක් ඇඩ් කරගන්නවා, tarragon ස්වල්පයක් එකතු කරගන්නවා. ඒක කස්ටර්ඩ් ටිකක් දාගන්න ඕනේ. seasoning salt here.
කවලම් කරගත්තා. ඒක අපිට මේක බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න තමයි අවශ්‍යයි. දැන් පීසා සෝස් එක හදලා ඉවරයිනේ. ඊළඟට අපිට තියෙනවා කුක් කරගන්න chicken, shrimp and sausage. ඒකම අපි ස්ලයිස් කරගෙන තියෙනවා tomato slice, onion slice and bell pepper slice. ඒකම ග්‍රේට් කරගත්ත mozzarella cheese තියෙනවා. එහෙනම් අපි oil ස්වල්පයක් දාලා දැන් අපි ඉස්සෙල්ලාම chicken ටික අපි කුක් කරගෙන ඉමු. හරි අපි දැන් මේ විදිහට හදාගත්ත ඩෝ එක කොටස් හතරකට බෙදාගත්තා ග්‍රෑම් 500 මේ විදිහට අපි බෝල කරගෙන මේ විදිහට පුනී කරගන්නවා. ඒක උඩරින්ම විදිහට මේ යා බබල්ස් එක අයින් කරගන්න හම්බුනා නම් හරි. හරි ඊට පස්සේ අපිට මේ මැද කොටස මේ විදිහට අපි පුනී කරගන්නවා. අපි දැන් මේක දාගමු මේ ට්‍රේ එකට. පීසා ට්‍රේ එකට දාගමු විදිහට පිටින් කොට ටස් කරලා. මේක ඉතින් අපිට පුළුවන් විදිහට හරි. ඉතින් අපි හදාගත්තා. බලන්න කොච්චර ලස්සනද කියලා equal අසත පීසා රවුම් එක අපි හදාගත්තා මේ ට්‍රේ එකේම. අපි දැන් තුනී කරගත්ත ඩෝ එක මේ විදිහට බලන්න කොච්චර ලස්සනද කියලා මේකට අපි හදාගත්ත සෝස් එක අපි දාගන්න ඕනේ. ඊපස්සේ අපි චීස් කීප එක කරනවා. මොකක්ද මේ අපි හදාගත්ත කුක් කරගත්ත සෝසේජ් Console करता है मेरे अभी अरेंज कर रहा हूँ लसन पे ये हटा कर चिकन इधर क्या अभी सॉटे करेगा तो मैं फ्रेम अभी ऐड करेगा ना मैं इधर मैं क्या है मिक्स पीस आएगा क्या इधर अरे मैं कोई में अभी ऐड करेगा वो अभी bell pepper स्वागत onion rings another ini dengan pagar tomato slice और mozzarella cheese टिका का भी स्प्रिंकल करना चाहिए ना. අපි හදාගත්ත සම්පූර්ණ පීසා එක අපි දැන් ප්‍රී හීට් කරගත්ත oven එක 222 degrees celsius වල අපි oven එකට දානවා. oven එකට දාලා විනාඩි 20ත් 25ත් අතර අපි oven එකේ බේක් වෙන්න දෙනවා. pizza එක. දැන් මේ pizza එක oven එකෙන් බාගත්තා. දැන් අපිට ඕනේ මේ වටේ ප්‍රමාණය ඔලිව් ඔයිල් වලින් ගාපුවාම පේස් කරපුවාම
හරිම රසක් වෙනවා මේ ක්‍රස්ට් එක ඔලිව් ඔයිල් දාපුවා. මේ විදිහට යෝග. right. දැන් ඉතින් අපිට රසල බලන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. Wow.